වර්ෂයේ 1938. මේ මිනිස්සයා දුප්පත් මෙකැනික් කෙනෙක්. අර ලොකු හීනයක් තිබුණා ටොයෝටා සමාගමට පිස්ටන් රින්ග්ස් එකක් හදලා විකුණන්න. එයා රෑ දවල් නැතුව වැඩ කරා. කන්න සල්ලි නැතුව බිරිඳගේ රත්තරන් බඩු පව උකස් තිබ්බා. අන්තිමට කොහොම හරි එයා ඒක හදනවා. ප්‍රතිඵලය මොකද්ද දන්නවද? ටොයෝටා එකෙන් කිව්වා මේක ක්වොලිටි නෑ, මේක වැඩක් නෑ කියලා. එයාගේ අවුරුදු ගානක මහන්සිය වතුර ගියා. ඒත් එයා අපරාධි මගේ කාලය කියලා හිත හිටියේ නෑ. එයා ආයේ ඉගෙන ගත්තා, ආයේ හැදුවා. අන්තිමට ටොයෝටා එක එයාට කොන්ට්‍රැක්ට් එකක් දෙනවා. දැන් හරිනේ නෑ. එයා ෆැක්ටරි එක හදන්න ගත්ත විතරයි දෙවෙනි ලෝක යුද්ධය පටන් ගත්තා. බෝම්බ වැටිලා එයාගේ ෆැක්ටරි එක විනාශ වෙලා ගියා. එයා ආයෙත් නැගිට්ටා. ආයෙත් ෆැක්ටරි එක හැදුවා. ඊළඟට මොකද උනේ? ලොකු භූමිකම්පාවක් ඇවිල්ලා ඉතුරු ටිකක් බිමට සමතලා කරලා දැම්මා. දැන් මම ඔයාගෙන් අහනවා, එක පාරක් නෙවෙයි 3 පාරක් යුද්ධෙන් භූමිකම්පාවෙන් ඔයාගේ දේවල් විනාශ වෙද්දී ඔයා මොකද කරන්නේ එහෙම වුණා නම්? ඔයා ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා හිත ඉන්නවද? නැත්නම් මොකුත් නොවුනා වගේ ආයෙත් වැඩ පටන් ගන්නවද? මතක තියාගන්න, පරක්කු වෙන්නේ වැඩ කරන මිනිස්සුන්ට නෙවෙයි, හිත ඉන්න මිනිස්සුන්ට. ඔයා ඕන දෙයකට මුහුණ දෙන්න ලෑස්ති කෙනෙක් නම් පහලින් no excuses කියලා දැන්ම කමෙන්ට් එකක් දාන්න. බලමුකෝ එහෙනම් ඊළඟට එයා මොකක්ද කළේ කියලා. එයාට දැන් ෆැක්ටරි එකක් නැහැ, රස්සාවක් නැහැ, පෙට්‍රල් හිඟේ නිසා මිනිස්සුන්ට යන්න එන්න විදිහක් නැහැ. එයා ගෙදර තිබුණ පරණ බයිසිකලයක් ගත්තා. ඒකට පොඩි එන්ජින් කෑල්ලක් හයි කරා. බයිසිකල් බයික් එකක් හැදුවා. ඒක දැකපු අසල්වැසියෝ මටත් එකක් හදලා දෙන්න කියලා ඉල්ලුවා. යුද්ධෙන් විනාශ වුණු අලු ගොඩ උඩින් එයා ආයේ අධිරාජ්‍යයක්ම ගොඩ නගනවා. ඔයා දන්නවද මේ කවුද කියලා? අද ලෝකයේ ලොකුම මෝටර්සයිකල් සමාගම හොන්ඩා සමාගමේ නිර්මාතෘ සොයිචිරෝ හොන්ඩා. ඔයා තාම හිත ඉන්නව නේද? මම මේක පටන් ගත්තොත් කෙලවෙයිද? මට මේක කරන්න පුළුවන් වෙයිද කියලා? හොන්ඩා යුද්ධයට බය වුණේ නැහැ. භූමිකම්පාවට බය වුණේ නැහැ. ටොයෝටා එකේ රිජෙක්ට් වුණ එකට අඩුම සැලුනේවත් නැහැ. එයා කලේ එකම එක දෙයයි, හිත ඉන්නේ නැතුව වැඩ කරපු එක. ඒ නිසා පටන් ගන්න හොඳම වෙලාව වෙනකම් බලන් ඉන්න එපා. මේ අදම පටන් ගන්න හිතුවා, පටන් ගත්තා. එච්චරයි.